ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද නොවැම්බර් මාසේ 14 වෙනිදා සිකුරාදා දවසයි. ඔබ මම ජීවත් වෙන්නේ සාමාන්‍ය සමයේ 32 වන සතිය තුලයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සුදු බයිබලයේ සඳහන් වන නෝවා සහ ලොත් ජීවත් වෙච්ච කාලය බොහෝ වෙලාවට දෙවියන්ගෙන් ඈතට ගිය කාල වකවානුවක් හැටියටයි සැලකෙන්නේ. ඒ කාල පවා සමාජයේ ඉස්මතු වෙච්ච දේව වටිනාකම් වලට වඩා වස්තු තණ්හාව, කාම රාගය වැනි ලෞකික වටිනාකම් නිසා සැබෑ ජීවිත වටිනාකම් අත්හැරපු වහල් භාවයෙන් පිරිච්ච ජීවිත රටාවන් තුළ ජනතාව ජීවත් වුණා. නමුත් නෝවාගේ සහ ලොත්ගේ පෞද්ගලික ජීවිතය දිහා බලද්දී අපි දකිනවා නෝවා දෙවියන් වහන්සේ කෙරෙහි හැම මොහොතකදීම දෙනෙත් යොමාගෙන ගමන් කරපු ආකාරය වගේම ලොත් තමන් සතු සියල්ලක්ම අතහැරලා එන්නට තරම් අති විශාල ඇදහිල්ලක් ඔහුට තිබුණ බව අප ජීවත් වෙන වර්තමාන කාලය නිසැකවම නෝවා ජීවත් වුණු කාලයට සමානයි. බොහෝ දෙනෙක් තම අවධානය දෙවිඳුන් කෙරෙන් ඉවතටගෙන නොයෙක් දේවල් වලට හා පුජ්‍යලයන්ට දීමට යාමෙන් සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වෙලා තියෙනවා. එබැවින් දෙවියන් වහන්සේ අපට අනතුරු අඟවන්නේ අපගේ විනිශ්චය දවස අප නොදැනුවත්වම උදා විය හැකි බැවින් හා එම විනිශ්චය දිනය නියමයක් නොමැතිව කල් දැමීමට නොහැකි බව මතක් කරමිනුයි. මෙම කාරණාය නිසා අපේ ජීවිත නිසි සූදානමකින් සහ අවධානයකින් ගත කළ යුතු බව සුභාරංචිය අද අවධාරණය කරනවා. පැහැදිලි ප්‍රමුඛතා ඇති කර ගැනීමටත් අපගේ අවධානය වෙනතකට යොමු නොවීමටත් අවශ්‍ය ඥානාලෝකයේ ඉල්ලලා අද අපි විශේෂාකාරයෙන් යාඥා කරන්නට ඕන. සමාජයෙන් එල්ලවන සියලු ආකාරයේ බලපෑම් වලට යටත් නොවි අපේ ජීවිත දෙවියන් වහන්සේ අනුගමනය කරන ජීවිත බවට පත් කර ගන්නට අවශ්‍ය වරම් අද අපි හොයන්නට ඕන. මොකද උන්වහන්සේ ලූක්තුමාගේ සුවිශේෂය තුලින් අද අපිට කියනවා සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කරගන්නේය. සිය ජීවිතය නැති කරගන්නා ජීවිතය රැකගන්නේය කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ නිසාම මා ගැන පමණක් නොව මා සමග ජීවත් වෙන ජීවිත ගැන, වගකීමින් තොරව ක්‍රියා කරන ජීවිත ගැන, ජීවිත අවශ්‍යතාවයන් අත්‍යවශ්‍යතාවයන් හරියට වෙන් කරලා හඳුනගන්නට නොහැකි වෙච්ච ජීවිත සමග මම ජීවත් වෙන්නට ඕන. මා දන්න නොදන්න සියල්ලන් වෙනුවෙන් අපි අද යාඥා කළ යුතුයි. ස්වාමින් වහන්සේට ප්‍රසන්න, උන්වහන්සේ දිහා බලාගෙන සුවිශේෂී වෙච්ච ඒ සුවිශාල ස්වාමින් වහන්සේට ගරු කරන ජීවිත රටාවක් තුල, ඇදහිල්ලක් තුල, විශ්වාසය තුල අපිට ජීවත් වෙන්නට වරම් දෙන්නට කියලා. ඒ වරම වරප්‍රසාදය අපි අද හොයමු. ආමෙන්. ජේසු පිටයි.